රිලැක්ස් වෙන්න ඔයා යන්න මොන ඩේ එකක් තමයි මේ අමගියාරියා. ඒක පටන් ගන්න මුලින්ම වෙල්කම් ඩ්‍රින්ක් එකෙන්. ඔයා ආව ගමන් ඔයාට හම්බ වෙනවා වෙල්කම් ඩ්‍රින්ක් එක. ඊපස්සේ අපි කෙලින්ම ගියා ලැගොන් එක පැත්තට. මෙතන තියෙනවා ලොකු ඔන්චිල්ලාවක්. ඔන්චිලි චිල්ලි මල්ලේ පදින්න තමයි තියෙන්නේ. ලන්ච් එක ස්ටාර්ට් කරපු නිසා අපි ඉක්මනට ගියා ලන්ච් එක පැත්තට. මෙතන තමයි ලයිව් ඇක්ෂන් පැත්ත. මෙතන තියෙනවා රයිස් කොත්තු වගේම ඒ වෙලේම චිකන් රෝස් කරලා දෙනවා මේගොල්ලෝ. අපිට ඒ වෙලේම බෙදලා දෙන්නේ ෆ්‍රෙෂ් බඩු. අප්ප දැක්කම මං ගියේ ආප් පැත්තට. මං දාගත්ත බිත්තර ආප්පයක් ඒ වෙලේම මගේ ආප්පේ හදලා දුන්නා. හරිම රසයි ආප්පේ සුපිරියටම තිබුණා. ලුණු මිරිසුයි කට සම්බලත් එක්ක ආප්පේ කන ගමන් මම දාගත්තා පැස්ත එක චීස් පැස්ත එකක් තමයි මම මේ හදාගන්නේ මෙයාට කියලා. මම ආතල් බලන් ඉන්න එක. මේක හැදෙන විදිය බලන්න තමයි මගේ ආතල් එක. ඉතින් මෙතන චෙෆ්ලා දෙන්නෙක් ඉන්නවා ලයිව් ඇක්ෂන් ඒරියා එකේ. එයාලා අපි කිල්ලන ඕන දෙයක් හදලා දෙනවා අපිට. දැන් තමයි ආහාර අනුභවය පටන් ගන්න. මේක ඉන්ටර්නැෂනල් ලන්ච් බොක්ස් එකක්. මේකේ චයිනීස්, ඉන්දියන්, මොංගෝලියන්, ඉතාලියන් වගේ ලොකු ස්ප්‍රෙඩ් එකක් තියෙනවා. පේනවනේ වල තියෙන අයිටම් වැරයිටිස් ගොඩ. එබන ගානට වටන නිසා හැම මීට් අයිටම් එකක්ම එක එක විදියට එක එක රසට හදපු කෑම වර්ග ගොඩාක් මෙතන තියෙනවා. ඔයගොල්ලෝ කන කෑමත් තෝරගෙන හොඳට කන්න පුළුවන් තැනක් තමයි මේක. රෙඩ් කෝන් එක, සූප් වර්ග දෙකක් වගේම සියලුම දේවල් මේ ඉන්ටර්නැෂනල් බොක්ස් එකට ඉන්ක්ලූඩ් වෙලා තිබුණා. වැදගත්ම දේ තමයි ශ්‍රී ලංකන් කෝන් එක. මැටි මුට්ටිය දාලා එක එක රස රතු බත් එක්ක අල කරි හැම දෙම මෙතන තියෙනවා. ශ්‍රී ලංකන් විදියට කනවා නම් මිරිස් බදලා පපටන් බදලා කටට යද්දි කොහමද රස. අමගේ ආරයකට ආවෙන එක වෙච්ච සුපිරි කෑම සෙට් එකම මේ බුෆේ එකට ඉන්ක්ලූඩ් වෙනවා. වගේම ෆුඩ් ලව කෙනෙක් නම් ඔයාලට ගොඩාක් විවිධ රටවල කෑම ටෙස්ට් කරන්න මේක තමයි නියම බුෆේ එක. highly recommended බුෆේ එකක් තමයි අමගේ ආරයකේ බුෆේ එක. ලුණු ඇඹුල් පදමට තියෙනවා වගේම රස අතින් ගත්තම මේක ඉතාම ඉහළයි. දක්ෂ පළපුරුදු චෙෆ්ලා අතින් හැදෙන නිසා මේ කෑම වල රසය නම් ඉතාම ඉහළ රසයක් තමයි මේවට තිබුණේ. මේන්ස් ෆර්නිසා ආයතන ඩෙසර්ට් අඩුයි කියලා දෙන්නකො යන ඩෙසර්ට් පැත්තට. මෙතන තියෙන ඩෙසර්ට් වලින් ඔයා දන්න අඩුයි කියලා හිතන ඩෙසර්ට් එකක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අතට අරගෙන එක කොනකින් පටන් අරගෙන අනිත් කොනට යනකොට මුලින් දැක්කේ මොනවද කියලා අමතක වෙන තරමට ඩෙසර්ට් ස්ප්‍රෙඩ් එකක් මෙතන පාට පාට ඩෙසර්ට් වල අතරමං වෙනවනේ විතරක් ඔයා අමගේ ආරයකට යන්න. මෙතන පාට පාට කේක් වර්ග විතරක් නෙමෙයි මම පොඩි කාලේ ආසාවෙන් කාපු මාස්පිලෝ ජුජුබ්ස් කිරිටොපෙත් තිබුණා. වෙන ගානට වටන highly recommended බුෆේ එකක් තමයි මේ අමගේ ආරයගේ බුෆේ එක. ඉතින් ඇත්තටම try කරන්න ඕනේ ඉන්ටර්නැෂනල් බුෆේ එකක් තමයි අමගේ ආරයගේ තියෙන බුෆේ. සීනි අඩු සීනි වැඩි විතර නෙමෙයි සීනි නැති ඩෙසර්ට් වර්ගත් මෙතන තියෙනවා. ඉතින් මේ වගේ ෆ්‍රෙෂ් ෆෘට් කන කැමති කෙනෙක් නම් ඔයාලට ෆ්‍රෙෂ් ෆෘට් උනත් කන්න පුළුවන්. ලන්ච් බුෆේ එකෙන් පස්සේ අපි කෙලින්ම ගියේ ස්විමින් pool ඒරියා එකට. මෙතන හොඳ calm vibe එකක් වගේම හොඳ clean and clear swimming pool එකක් තමයි මේගොල්ලෝ ගාව තියෙන්නේ. හොඳ ගානට දාලා හොඳ clear එකට pool එකක් තියෙන නිසා ඇස් වලට අමාරු නැත අපිට ගොඩ වෙලාවක් pool එක ගත කරන්න පුළුවන්. pool එකෙන් එළියට ආවම අපිට හම්බ වෙනවා කේක් කෑල්ලයි ටී එකයි. කලපු හුලං එක ටී එකයි කොයි කෑල්ලයි නියමයට යනවා. කවුන්ටින් වගේ group activities ගොඩාක් මේගොල්ලෝ ගාව තියෙනවා උනාට මම ආසමුනේ මෙන්න මේ ඊතල විදින එකට. ඉතින් අපි හොඳට ඊතල විද්දා ඉලක්ක. මෙයාලගේ බාගෙන් ඔයාලට එක එක જાති කොක්ටේල් වලක විලදී ගන්න පුළුවන්. ඉතින් මම ඕඩර් කරා බෙලි කොක්ටේල් එක. මම ජීවිතේ try කරලා නැහැ. ඔයාලට try කරලා තියෙනවා යටින් කමෙන්ට් එකක් දාගන්න. මේ හැදෙන්නේ මගේ බෙලි කොක්ටේල් එක. බොන්න මම ඕඩර් කරා ශීෂ එකක්. ඩබල් ලෙපර් ශීෂ එකක් තමයි මම ඕඩර් කරේ. කලපු අයනට වෙලා මේකේ ඉඳගෙන ශීෂ එක බොද්දි තමයි ආතල් එක තියෙන්නේ. මගේ ආරියා බාගෙන් ඔයාලට කවදාවත් try කරලා නැති කොක්ටේල් එක try කරන්න පුළුවන්. වගේම විවිධ જાතියේ ශීෂ වර්ග මේගොල්ලෝ ගාව තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ආවොත් ඕඩර් එකක් දාලා ඔයාලට මේවා ගන්න පුළුවන්. බොන්නේ බියර් එකක්ද කියලා දැනන්නේ නැති ගානට මේ කොක්ටේල් එක නියමටම හැදුවා මේ බාමන්. ඉතින් මේකේ බෙලි තමයි තියෙන්නේ. මේ වගේ බෙලි කොක්ටේල් එකක් එක ශීෂ එකක් try කරද්දි කලපු හුලං ඇදී. ඉතින් මේක තමයි සුපිරි ආතල් එක. මේ තමයි අමගේ ආරියා හොටෙල් එක. පවුලේ කට්ටියත් එක්ක නැත්නම් ඔෆිස් එකේ කට්ටියත් එක්ක යාළුවෝ සෙට් එක සෙට් වෙන සුපිරි ප්ලේස් එක තමයි මේ අමගේ ආරියා. කාලෙකින් කොහෙවත් ගෙනති යාළුවෝට මේ වීඩියෝ එක යවන්න. නැත්නම් ගෙදර කට්ටියත් එක්ක එකතු වෙලා මේකට බුකින් එකක් දාගන්න. ඉක්මනට මෙන්න රිලැක්ස් වෙන්න. මේක එන්ජොයි කරන්න පුළුවන් සුපිරි ප්ලේස් එකක්. highly recommended ප්ලේස් එකක්. වගේම හොඳ ස්ටාෆ් එකක්, හොඳ කස්ටමර් සර්විස් එකක් තිබුණා. මෙතන බුකින් ප්‍රමාණයක් විතරක් ගන්න නිසා ඔයාලා අනිවාර්යයෙන්ම කෝල් කරලා බුකින් එකක් දාගෙනම එන්න. ඔගේ සුපිරි ප්ලේසස්, සුපිරි ඔෆර්ස් ගැන දැනගන්න අනිවාර්යයෙන්ම මාව ෆලෝ කරලා තියාගන්න.